බය වෙන්න එපා. අපේ ටීම් එකේ ගොඩක් අය ඉන්නවා. ඒ හින්දා ඔයාව ජෙන්ජුස්ුවට අහුනොත් කරන් තියෙන්නේ ඔයාගේ යාළුවගේ ඔළුවට ගාන එක. නැත්තම් ඒ ජෙන්ජුස්ුව කරන කෙනා ගොළුවට ගැහුවාම ඔයාට ජෙන්ජුස්ුවෙන් බේරෙන්න පුළුවන්. ඒත් ලේජිතියෝ මෙහෙම ජෙන්ජුස්ු කරන්නේ සාමනලෙන්නේ නෙමෙයිනේ. මේ තමයි එයාගේ වංශයම මරපු ඉතාචි උචිහා. ඉතාචි අන්බු කවිතාන්වරයෙක් විදියට සේවය කළා තියෙනවා කොනාගාමේ උචියා වංශයේ කෙනෙක් විදිහට. පස්සේ ඉතාචි එයාගේ වංශය මල්ලා ජාත්‍යන්තර අපරාධකාරයෙක් වුණා. ඒත් එයාගේ මල්ලිව විතරක් ඉතුරු කරා. ඊට පස්සේ ඉතාචි ආකත්සුකි සංවිධානයට බැඳෙනවා. ඒත් එක්කම කොනාගාමේ නින්ජලත් එක්ක සුපිරි ෆයිට් ගොඩකට මේ ඉතාචි මැදිහත් වෙනවා. ඒ වගේම සස්කේ හිතුවේ ඉතාචි මැරුණාම එයාගේ වංශය අයට නිදහස ලැබෙනවා කියලා. කවුද මේ ඉතාචි? ඉතාචි ඇයි එයාගේ වංශයම මල්ලා දැම්මේ? ඇයි එයා වංශය මල්ලා මල්ලේ විතරක් ඉතුරු කරේ? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයමු මේ දැන්. මිකෝටෝ සහ ෆුගාකු උචිහා ගාව උපන්න පළමු දරුවා තමා මේ ඉතාචි උචිහා කියන්නේ. අපි දැන් මෙයාගේ ළමා කාලේ ඉඳන් පටන් ගමු. මෙයාගේ ළමා කාලය ගැන කතා කරොත් ඉතාචි ඉපදිලා අවුරුදු 4 වෙන විට තුන්වෙනි ශිනොබි ලෝක යුද්ධය දරුණුවටම තිබුණා. මේ හින්දා ගොඩක් මරණ මේ ඉතාචිගේ දෑස් ඉදිරියේම සිදු වුණා. ඒ වගේම මේ දැක්ක මේ මරණ හින්දා ඉතාචි ලොකු කම්පනයකට ලක් වුණා. ඒ වගේම මේ හින්දාම ඉතාචි සාමයට කැමති වුණා. ඉතාචි නින්ජා කෙනෙක් වෙන එකේ හීන දැක්කේත් මේ හින්දායි. ඒක තමයි මුළු ලෝකෙම මේ සටන් මකලා දාන්න. ඉතාචිට අවුරුදු 5දී සස්කෙව එයාගේ දෙමව්පියන්ට හම්බෙනවා. ඒක නිසා ඉතාචිට අම්මගේ තාත්තගේ තියෙන සැලකිල්ල ටිකක් ඒ හින්දා අඩු වෙනවා. මේක හින්දා ඉතාචි ටික ටික සුසුයි එක්ක පුහුණු වෙන්න පටන් ගන්නවා. වැඩි කල් යන්න කලින් ඒ දෙන්නා හොඳම යාළුවෝ වෙලා ඒ දෙන්නා නින්ජුස් වල අලුත් උපක්‍රමත් අත්හදා බලන්න හදනවා. ඒ වගේම මේ සිසුයි ඉතාචි අතරේ හොඳ සහෝදර බැඳීමකුත් ඇති වෙනවා. ඊට පස්සේ ඉතාචිට අවුරුදු 6ක් වෙන විට ඇකඩමියට ඉතාචිට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. ඉතාචි මේ ඇකඩමියේ තියෙන ඔක්කොම දේවල් වලට සාර්ථකව හා දක්ෂ විදිහට මුහුණ දෙනවා. ඊට පස්සේ තව මාස 4ක් ගිහින් ඉතාචි ජෙනින් කෙනෙක් වෙන්න පුළුවන් වෙනවා. මේ කාලෙදී ඉතාචි ශිනොබි ඉතිහාසය ගැන ගොඩක් දේවල් ගැන ඉගෙනගෙන හිටියා. ඒ වගේම ඉතාචි ලාබාල්ටම පශ්චාත් උපාධිධාරියාද වුණා. ඉතාචිගේ කණ්ඩායම වුණ දෙවනි කණ්ඩායම ඒ කාලේ වෙද්දි ඒ කාලේ හිටපු හොකාගේලාගේ හිත දිනා ගන්න සමත් වුණ කණ්ඩායමක්. ඒ වගේම ඉතාචිට අවුරුදු 7දී ඉතාචි නින්ජුත්සු ප්‍රගුණ කරා. අවුරුදු 8ක් විතර ගියාම ඉතාචි ජෙනින් නින්ජලත් අතර කැපී පෙනෙන චරිතයක් වුණා. ඒ වගේම ඉතාචිගේ වාර්ෂික සංචාරයේදී ඉතාචිට පැවරුනේ ඩයිනමෝව ආරක්ෂා කරන රාජකාරියයි. ඒ වගේම ඉතාචි ඒ අවුරුද්දේම තමයි එයාගේ ශාරින්ගන් අවදි කරගන්නේ. අවුරුදු 10දී ඉතාචි තනියම ජෙනින් කෙනෙක් වුණා. අවුරුදු 11දී අන්බු කණ්ඩායමකටද එකතු වුණා. මෙහෙම එකතු වුණ කණ්ඩායමේ නායකයා තමයි අපේ කකෂි. කකෂිගෙන් ඉතාචි ගොඩක් දේවල් ගැන ඉගෙන ගත්තා වගේම ඉතාචි කකෂිට අයිති නැති එයාගේ ශාරින්ගන් ගැන ගොඩක් අවධානයෙන් තමයි හිටියේ. තවද ඉතාචි ඩැන්සෝගේ අන්බු කණ්ඩායමට උසස් කරන්න කලින් අවුරුදු 2ක් විතර කකෂිත් එක්ක එකට වැඩ කළා. මේ කාලෙදි ඉතාචි ලොකු ජයග්‍රහණ ගොඩක් ලබා ගන්න සමත් වුණා. මේ ජයග්‍රහණ හින්දා එයාගේ පවුලෙන් ගිලිහුණ ඉතාචිගේ ආදරේ ටික ටික ඉතාචිට පවුලෙන් ලැබෙන්න පටන් ගත්තා. ඒ වගේම ඉතාචි එයාගේ මල්ලිට ගොඩක් ආදරය කරපු කෙනෙක්. මල්ලිට එයාගේ දෙමාපියන්ට ආදරය කරනවටත් වැඩි ආදරයක් ඉතාචි එයාගේ මල්ලිට ලබා දුන්නා.
තවත් ඉතචි එයාගේ ගමටත් පාට්ටම් විදිහට ආදරය කරපු කෙනෙක්. ඒ වගේම එයා ගමේ දියුණුවට තමයි හැමතිස්සෙම වැඩ කරේ. මේ අතර කාලේදී තවත් ගම් හා සංවිධාන මේ කොණා ගමට විරුද්ධව නැගී සිටින්න පටන් ගත්තා. එහෙම නැගී සිටපු එක තමයි ඉතචිගෙම උචියා වංශය. මේ ගම් වලටයි සංවිධාන වලටයි එයාගේ අකමැත්ත තමයි ඉතචි එයාගේ කුමන්ත්‍රණ වලටද හේතුනේ. මේ කුමන්ත්‍රණ කරන්න ප්‍රධානියෙක් උනේ එයාගේම තාත්තා වන ෆුගාකු. මේ විදිහට මේක දුරදිග ගියොත් මේක තව ලෝක යුද්ධයක් ඇති වෙනවා කියලා ඉතචිට තේරුණා. මොකද මේ කුමන්ත්‍රණ හින්දා කොහොම හරි කොණහ වලින් උචියා වංශයට පහර දුන්නොත් උචියා වංශයෙන් මුකුත් නොකර නිකන් ඉන්නේ නැති හින්දා. ඒ හින්දා මේ දෙක අතර සාමගිවිසුමකට එන්න උචියා වංශයේ වෙනුවෙන් ඉතචි ගියා හොකාගේව හා හොකාගේ කවුන්සිලය හම්බෙන්න. ඒ වගේම එයාට දැනුම් දුන්නා මේ වෙන්න යන දේ ගැන. ඒත් ඉතචි කරපු මේ දේ ඉතචි හිතුවේ නැති විදිහට කන පිට පෙල්ලෙනවා. මොකද ඉතචි කරපු මේ දේ උචියලා හිතුවේ පාවා දීමක් කියලා. මේකට කනගාටුවට කාරණේ නම් ඉතචිත් එක්ක මේ වැඩේට සිසුයිත් හවුල් වෙනවා. මොකද සිසුයි කැමති නෑ ඉතචිව තනි කරන්න. කාලය ගත වෙද්දී ඉතචිටම තේරුණා මේක තවත් නරක අතට හැරෙනවා කියලා. ඊට පස්සේ ඉතචි ඒක ගැන උචේලත් එක්කත් කතා කරන්න පටන් ගත්තා. හැබැයි මේක කතා කරලා විසඳගන්න බෑ කියලා ඉතචිට තේරුනේ ඊට පස්සේ. මොකද මෙහෙම කතා කරන්න ගිහින් උනේ සිසුයිගේ කැහැක් නැති වෙච්ච එක විතරයි. ඒත් එක්කම මේ වෙලාවේදී සිසුයි එයාගේ අනිත් ඇහැ ඉතචිට දීලා ඒ වෙලාවේදී නාකගඟේ ගිලිලා සිසුවිට ඒදී මැරෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ හොඳම යාළුවාගේ වියෝව මේ ඉතචිටත් දැඩි දුකක් ගෙන දුන්නා. ඒ හින්දම එයාගේ මැංගගෝ ශාරින්ගන් අවදි කරගන්නත් ඉතචි ඒ වෙලාවේදී සමත් වුණා. ඊට පස්සේ ඉතචි ගැන සැක හිතුණු උචියලා ඉතචි සිසුවිව මැරුවා කියලා ඉතචිට චෝදනා කරද්දී ඉතචි එයාට ගහලා කතාව ඉවර කරලා දානවා. ඊට පස්සේ ඉතචි අඳු කපිතාන්වරයෙක් තරමටම උසස් කරනවා. ඊට පස්සේ ඉතචි ඔබිටෝගෙන් උචියා හා නයින්ටේල් ෆොක්ස් කොණහ ගමට ගිය එක ගැන තොරතුරක් ඉතචි දැනගන්නවා. මේ ගැන ටිකක් කිව්වොත් මේ වෙලාවේදී ඔබිටෝ කියන්නේ ඉතචිට උචියලාගේ උපදෙස් පරිදි නයින්ටේල් ෆොක්ස් ගිහින් කොණහ ගම විනාශ කරා කියලා. හැබැයි මේ කතාව සමහර තැන්වල විතරයි සඳහන් වෙලා තියෙන්නේ. ඒකේ හරි ඇත්ත නැත්තක් මට ඔයාලට කියන්න තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඒ කතාව ඇත්තද නැත්තද කියලා තේරුම් ගන්න එක ඔයාලගේ වැඩක්. ඒක අතින් ගත්තොත් මේ සිද්ධිය එහෙම සිදු වුණා වෙන්නත් පුළුවන්. මොකද ඉතචි කවදාවත් කාගේවත් කීමට දෙයක් කරන කෙනෙක් නෙමෙයි. එයා තීරණයක් ගන්නේ ඒක ගැන ගොඩක් හොයලා බලලා. හරි අපි ආයෙ යමු කතාවට. ඔබිටෝගේ මේ විදියට උචියා වංශය හා නයින්ටේල් ෆොක්ස් කොණහ ගමට ගිය එක ගැන තොරතුරක් දැනගත්ත අපේ ඉතචි ඊට පස්සේ කරන්න හදන්නේ වෙනම වැඩක්. ඔබිටෝගේ කීමටයි එයාගේ දක්ෂතාවයයි මැනගන්න ඕන හින්දා ඉතචි එයාගේ වංශයම මුළු ලෝකෙම අතුගාලා දානවා. We'll see who fucking wins in the end, whatever. It's just fucking lame. Yeah, yeah. Push down the gas cause I'm flaming it up. All these pussies are actors and faking too much. Got out of the cold, I'ma smoke you like Dutch. Josh ain't about to collapse in his lungs. Pussy you dead, caught by the feds. Dropping that baby right onto his hand. Making you silent, you fucking the bread. Cisco was bleeding, you sinking the bread. Radical coming, you riding the water. I'm sick of these niggas, they fucking with God. Gazelle to a lion, a dog to a mind. Your pussy is bleeding, I'm calling it odd. Now I'm awoke and my body was frozen. Just look at his face, cause that nigga a rat. Come to the king, now you bout to the ring. I'm smoking a nigga and naming. මේක ගැනත් පොඩි කතාවක් තියෙනවා. ඇත්තටම ඉතචි මේක කරේ කොණහ ගමේ සාමය වෙනුවෙන්නේ. හැබැයි යා පස්සේ කටකටාව පතුරවනවා එයා ඒක කළේ එයාගේම දක්ෂතාවය මැනගන්න කියලා. ඉතචි මෙහෙම එයාගේ වංශයම අතුගාලා දැම්මත් ඒත් ඉතචි එයාගේ මල්ලේ විතරක් ඉතුරු කරනවා. මොකද එයා කරපු ඒ වැරද්දට එයාම වන්දි ගෙවන්න ඕන. දවසක කවදා හරි සස්කියාව මරනවා කියලත් ඉතචි හොඳටම දන්නවා. ඒක එහෙම වෙන්න ඕන හින්දා තමයි ඉතචි මේ සස්කේව මේ වෙලාවේදී ඉතුරු කරන්නේ. පස්සේ කාලෙක ඩැන්සෝගෙන් අපේ සස්කේට තර්ජන ආවා. ඒ වෙලාවේදී ඉතචි කවුටෙක් වගේ වෙස් වලාගෙන ගිහින්
ඩෑන්සෝට තර්ජනය කරනවා සාස්කේට මොනා හරි වුණොත් ඔයා ඉවරයි කියලා. ඊට පස්සේ ඔබිටෝගේ උදව්වෙන් ආකර්සුකයට බැඳුණු ඉතාචි ඉස්සල්ලාම වැඩ කරේ ඕන්චිමාරුත් එක්ක. ඒත් ඒක නැති වුණේ ඕන්චිමාරු එයාගේ ශාරින්ගන් වලට හා එයාගේ ඇඟට ආශා කරනවා කියලා එයාම දැනගත්ත හින්දායි. ඊට පස්සේ ඉතාචි කිසාමෙත් එක්ක එකතු වෙලා දිගටම වැඩ කළා. ඉතාචිගේ පෞරුෂය ගැන කතා කරොත් ඉතාචි පොඩි කාලේ ඉඳන්ම කාවත් අවතක්සේරු කරේ නෑ. ඒ වගේම ඉතාචිගේ තර්ක හොකාකේගේ තරමටම සමානයි. තව කිව්වොත් ඉතාචිගේ අරමුණද හොකාකේ වෙන එකයි. අනිත් කට්ටියව වෙන් කරලා හොයාගන්න ඉතාචි පට්ටම දක්ෂයෙක්. ඉතාචි කියන දේවල් එයා කියන්නේ හොඳට ඒ දේ ගැන හිතලා. ඉතාචි ඒ වගේම එයාගේ ප්‍රතිවාදියාව පහත් විදියට සලකන්නේ නෑ. ඉතාචි ප්‍රමුඛස්ථානය දීලා කටයුතු කළේ කොනහගමේ ආරක්ෂාවයි සාමයයි. ඉතාචි කොනහගමට මේ දේවල් දෙක දෙන්න ඕන හින්දා එයාගේ ජීවිතේ වගේම එයාගේ ආත්මයත් පාවා දෙනවා. ඉතාචිගේ පෙනුම ගැන කතා කරොත් ඉතාචි තරමක් උස පැහැපත් කෙනෙක්. ඉතාචිට කළු ඇස් තිබුණා ඒ වගේම ඊට පහලින් කඳුළු අගලක්ද තිබුණා. ඉතාචිගේ කේස් කළු පැහැති. ඒ වගේම සස්කෙට වගේම ගෑනු ළමයිගේ ආකර්ෂණයක් ඉතාචිටත් තියෙනවා. ඉතාචිගේ හැකියා ගැන කතා කරොත් ඉතාචිගේ හැකියා අතරෙන් වැඩියෙන්ම එයා දියුණු කරලා තියෙන්නේ ශාරින්ගන්. ශාරින්ගන් ඒ අතරින් එයා තවත් වැඩියෙන්ම ජෙන්ජුත්සු වැඩිපුර දියුණු කරලා තියෙනවා. ඒ වගේම එයා ෆයිර් ස්ටයිල් ජුත්සු වලට ටයිජුත්සු වලට වගේම ජුත්සු වේගයෙන් කරන්නත් දක්ෂයි. ඒ වගේම ඉතාචිට කපුටන් කැඳවීමට පුළුවන්. ෂැඩෝ ක්ලෝන් පුපුරවන්නත් පුළුවන්. තව වෝටර් ස්ටයිල් ජුත්සු, රොක් ස්ටයිල් ජුත්සු, ෆයර් ස්ටයිල් ජුත්සු වගේම යන් මුද්‍රාත් ඉතාචිට පුළුවන්. එහෙනම් ඉතාචි ගැන ගෙනෙන්න මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්න. ඔයාලා ඔක්කොටම සුබ දවසක්.